අනුරාධපුර නගරයෙන් මල්වතුය වේල්ල ආසන්නයේ දැන් අපි සිටින්නේ. මේ තියෙන්නේ මේ වේල්ල. මෙතනින් විශාල ජල කඳක් ගලාගෙන ගිහිල්ලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ වෙලා තියෙන විනාශය. මේ නිවාඩු නිකේතනයක් සම්පූර්ණ යට වෙලා තියෙනවා. සම්පූර්ණ විනාශයටපත් වෙලා තියෙනවා. මේ සම්පූර්ණ මේ ප්‍රදේශයම යට කරගෙන තමයි මේ ජල පහර ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ තාමත් වතුර පාර අඩු වෙලා නැහැ. ඒ විදිහටම ගලා වසිනවා. අන්නර පේන වේල්ල උඩින් තමයි මේ වතුර පාර ඇවිල්ලා තියෙන්නේ. ඒක කඩාගෙන තමයි ජල පහර මේ ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. මේ සම්පූර්ණ විනාශ වෙලා තියෙන මේ සියලුම දේ. තාමත් වතුර පාර ගොඩක් සැරලා තමයි ගලා වසින්නේ. මේ සම්පූර්ණ ප්‍රදේශයම යට කරගෙන තමයි මේ ජල පාර ගලා වැසලා තියෙන්නේ. අර ඔබට පේනවා ඇති ඇතින් පේන පාලම, ඒ පාලම තමයි අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගයේ වැටි තියෙන්නේ. එම ස්ථානයේද වතුර පාරට ඇවිල්ලා තියෙනවා. ජනුප් ඒ විදිහටම වතුර පාර සැරට ගලා වසිනවා. දැන් නම් වතුර පාර ජල මට්ටම ක්‍රමෙන් අඩු වීගෙන තමයි යන්නේ. සම්පූර්ණ මේ ප්‍රදේශෙම අඩි 30-40ක් උඩට ජලය තිබිලා තියෙනවා. මේ සම්පූර්ණ මෙම නිවාඩු නිකේතනම යට වෙලා තියෙනවා. ඔබට පේනවා නම් බලා ගන්න පුළුවන් මේ ස්ථානයේ කොච්චර වේගවත් ජල කඳක් පැමිණලා තියෙනවද කියලා. මේ සම්පූර්ණ මෙන්න මේ මට්ටමට ජලය වේල්ල කඩාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. පේන්නේ මෙතනින් මේ වේල්ල කඩාගෙන ගිය විදිය.